ඉතින් කොහොමද ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා අපි රෑ කෑමට හදාගත්තේ මොනවද කියලා. අපි කවුරුත් ගොඩාක් ආසාවෙන් කන්න කැමති කිරිගොස් මාළුවක් හදලා පෝක් කරි එකක් හැදුවා. ඒත් එක්කම කංකුන් ඩිවල් දාලා පපඩම් ටිකකුත් බැදගත්තා. අපි දැන් බලමු මේ කෑම ටික හදාගත්තේ කොහොමද කියලා. මම කොස් එක මේ විදියට ලිපේ තියාගෙන කහ කුඩු ලුණු කුඩු 3-5 කුඩු දාලා කොස් එක තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගත්තා. කොස් එක තැම්බෙන්න තියලා මම කොස් එකේ රස ටිකක් වැඩි කරගන්න පොඩි මිශ්‍රණයක් හදා ගන්නවා. කොච්චි කරල් කීපයකුයි සුළුණු බික් 5ක් කරපිංච එකතු කරලා මම හොඳට කොටා ගත්තා. කොස් එක තැම්බෙනකම් මම පෝක් කරි එක හදා ගන්නවා. මම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගත්තා. තෙල් එක රත් වෙද්දි මම ඒකට තලාගත්තු ඉඟුරු සුදුරුන් ටික එකතු කරගත්තා. ඉඟුරු සුදුරුන් ටික රන්වන් පාට වෙනකම් බැදෙනකම් තියලා මම මේකට ලූණු ටික මේ විදිහට එකතු කරගත්තා. මම මේ වෙලාවේ ලිපේ ගින්දර ටිකක් අඩු කරගෙන කොස් එක තැම්බිලාද කියලා බලන්න හදන්නේ. කොස් එක හොඳටම තැම්බෙන්න කලින් මම හදාගත්තු මිශ්‍රණය මේකට එකතු කරලා නැවත වහලා තියා ගන්නවා. ඉඟුරු සුදු ලුණු දාපු භාජනයටම මම මේ විදිහට රම්පි කරපිංචා ටිකක් එකතු කරගත්තා. මේ වෙලාවේ මම එනසාල් කරාමු නැටි කුරුඳු පුතු ටිකක් එකතු කරනවා. මේ මිශ්‍රණය රන්වන් පාට බැදීගෙන එනකොට මිරිස් කුඩු බෙදපු 3-5 කුඩු ගම් මිරිස් කුඩු ලුණු කුඩු එකතු කරගත්තා. මම දැන් පොඩියට කපාගත්තු පෝක් එකක් මේ විදිහට එකතු කරගන්නවා. මේ විදිහට 3-5 මිශ්‍රණය හොඳට කලවම් කරගෙන සීඹලා යුෂ ටිකක් එකතු කරලා වතුර දාලා මම වහලා තියා ගන්නවා. දැන් මේ වෙලාවේ කොස් එකත් හොඳට තැම්බිලා තිබුණ හින්දා මම උப்பு පොල් කිරි ටික මේ විදිහට එකතු කරගත්තා. පොල් කිරි දැම්මට පස්සේ ලුණු රස ටිකක් මදි හින්දා මම ලුණුයි ගම්මිරිසුයි මේ විදිහට එකතු කරගන්නවා. දැන් මේ ඔයාලට පේන්නේ මම හදාගත්තු කිරිකොස් මාළුව. දැන් මේ වෙලාවේ පෝක් කරි එකේ පොඩි සුවඳක් එනවා. තව ටිකක් වෙලා තැම්බෙන්න තියලා මම මේ වෙලාවේ කංකුන් ඩෙවල් එක හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මම මේ විදිහට භාජනයක් ලිපේ තියාගෙන තෙල් ටිකක් එකතු කරගත්තා. තෙල් ටික රත් වෙනකොට සුදු ලුණු ටික එකතු කරගන්නවා.
සුදු ලූණු ටික රන්වන් පාට බැදීගෙන එනකොට කපාගත්තු ලූණු මේ විදියට එකතු කරගත්තා. සෝයා සෝස් ටිකක්, තක්කාලි සෝස් ටිකක් එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. මේ ටික හොඳින් රත් වීගෙන එනකොට මම ඒකට කෑලි මිරිස් මේ විදියට එකතු කරගත්තා. ලුණු කුඩු 3-5 කුඩු කහ කුඩු ටිකක් මේ විදියට එකතු කරගෙන හොඳින් කලවම් කරගමු. තක්කාලිත් මේ විදියට වැරිපුඩු ටිකක් මම එකතු කරගන්නවා. දැන් මේ වෙලාවේ මම කංකුන් ටිකත් එකතු කරගන්නවා. කංකුන් ටික හොඳට තැම්බෙනකන් අපි මේ විදිහට වහලා තියාගමු. කංකුන් ඩෙවල් එකත් මම මේ විදිහට හදාගෙන ඉවරයි දැන්. ඉතින් මේ විදිහට තමයි අද අපි රැයට කෑම හදාගත්තේ. මම තව පපඩම් ටිකකුත් මේකට බැදගත්තා. ඉතින් ඔයා මගේ channel එකට අද අලුතෙන් ආපු කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. තවත් දවසක අලුත් වීඩියෝකින් හම්බෙනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.